එනවද මාත් එක්ක ලාබෙට බඩු ගන්න පොලකට යන්න. එන්න ඉතින් මේ පොල තියෙන්නේ ඉතාලියේ කතානියා කියන නගරයේ. යමු ඇවිදින්න මාත් එක්කම. ඔයගොල්ලන්ම තීරණය කරන්නකෝ මේ මම පෙන්නන එළවලු පළතුරු මාළු වල තියෙන නැවුම් බවයි ඒ වගේ තියෙන මිලයි ඔයගොල්ලන්ම තීරණය කරලා බලන්න කොහොමද මේ පොල කියලා. මේ පොල සතිපතා පොලක් නෙමේ. මේක හැම දවසකම තියෙනවා. සඳුදා ඉඳලා ඉරිදා වෙනකම්ම තියෙන පොලක් කිව්වොත් මම හරි. හැබැයි ඉතින් මේ දිනපතා තියෙන පොලට අපිට නම් සතිපතාවත් මාසපතාවත් ගොඩ වෙන්න විදිහක් නැහැ. කාලේ විදිහට ගත්තොත් අවුරුද්දකට දෙපාරක් හෝ තුන් පාරක් තමයි මේ ලාබෙට බඩු තියෙන පොලට අපිට ඇතුල් වෙන්න නම් වාසනාව තියෙන්නේ. මම ඉතින් ඔයගොල්ලන් එක මේ එළවලු පළතුරු මාළු වල මිල ගණනුත් කියාගෙනම යන්නම්කෝ. ඉතින් මේ තියෙන්නේ බංග්ලාදේශ් ජාතිකයෝ මේ පොළ ඇතුලේ කරන චුටි කඩයක්. ඉතින් ඒකේ අපේ රසට හුරු එළවලු ಜಾති නම් ගොඩාක් ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඔයගොල්ලන්ට මේ දැන් පේනවා තක්කාලි. තක්කාලි මේ රටේ එක එක නම් වලින් එක එක පාට වලින් එක එක හැඩයන්ගෙන් එක එක මිල ගණන් වලට ඕන තරම් හොයාගන්න පුළුවන්. ඔන්න දැන් තියෙනවා ලොකු ගෝවා ගෙඩි. ඒ එකම එක ලොකු ගෝවා ගෙඩියක් ඕනම එකක් යුරෝ 1.50ක් කියලා තමයි ඒගොල්ලන් මෙතන සටහන් කරලා තියෙන්නේ. මේ පොළ එළවලු පළතුරු මාළු විතරක් නෙමෙයි ගෙදරකට අවශ්‍ය බඩු ඇඳුම් පැළඳුම් මල් පැල හැමදේම තියෙන පොළක් කිව්වොත් මම හරි. ඔන්න ඉතින් මේ වෙලාවේ මම ඕගොල්ලන්ට පෙන්වන්නේ කිවි. කිවි කිලෝ එකක්ම යුරෝ 1.50යි. ඒත් එක්කම ඊට එහා පැත්තේ චූටි නාරං තියෙනවා. ඉතින් බලන්නකො කොච්චර ගාණ අඩුයිද කියලා. කිලෝ එකක්ම යුරෝ 75යි. ඔන්න ඉතින් පෙයාස්. මේ පෙයාසොත් කිලෝ එකක්ම යුරෝ 1.20ක් කියලා තමයි සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මිල අඩුයි කියලා රසේ නම් නැවුම් භවයේවත් නම් කිසිම වෙනසක් නැහැ කියලා මම 100%ක්ම විශ්වාසය ඇතුව ඔයගොල්ලන් එක්ක කියනවා. මේ පේන ෆ්‍රාගොලේ ස්ට්‍රෝබෙරි ඒවා එක චූටි බාස්කට් එකක් යුරෝ 1ක් කියලා තමයි මෙතන සටහන් වෙලා තියෙන්නේ. ඉතින් බලන්නකො ඊට එහා පැත්තේ චූටි ඇපල් జాතියකුත් තියෙනවා. මම අර ඉස්සෙල්ලා පෙන්නුවානේ පෙයාස් තියෙනවා යුරෝ 1.20ට මෙතන තිබුණේ පෙයාස් යුරෝ 1.50ට. ඔන්න අද පොළ වටේම තියෙන කෙසෙල් ගෙඩි වල ගාණ නම් යුරෝ 1.20යි කිලෝ එකක්ම. හැබැයි ඉතින් කෙසෙල් ගෙඩිත් හැරීම ලස්සනට තිබුණා. ඔන්න මේ දැන් තියෙන එළවලු ಜಾති ටිකක් බලන්න. ඒ එළවලු ಜಾති වල නැවුම් බව ඔන්න ඉතින් මෙතන තියෙන හැම එළවලු ගොඩක්ම යුරෝ 1ක් කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. බ්‍රොක්කොලි කන්න ආස කෙනෙක්ට කිලෝ එකක් යුරෝ 1.50කට මෙතනින් ගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ දවස්වල තියෙන කරචෝෆිත් ඕගොල්ලන්ට පේන්න තියෙනවා. ඒ කරචෝෆි ගෙඩි 10ක්ම එක තැනක එක ගොඩක යුරෝ 4ක් වෙනකොට තව කරචෝෆි ගෙඩි 10ක් එක තැනක යුරෝ 5ක්. හැබැයි ඉතින් ඒකේ වෙනස කියලා මේ වෙළඳ මහත්තයා කියන්නේ ඒකේ තියෙන පාට. තද දම් පාටින් තියෙන එක චුට්ටක් ගාන වැඩි කියලා තමයි කියන්නේ. චුට්ටක් කිව්වට ඉතින් ලොකු ප්‍රමාණයක් නෙමෙයි යුරෝ 1ක් තමයි වැඩි වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒකේ රස ලොකු වෙනසක් තියෙනවා. අපිත් ඉතින් ඔන්න කන්නාස කරචොෆ්ෆි ටිකක් මෙතන කඩෙන් ගත්තා. ඔයගොල්ලන්ට මම කිව්වනේ මේ කෙසෙල් ගෙඩිත් අද බොහොම හොඳට තියෙනවා ලස්සනටම පොළ ඇතුලේ කියලා. ඉතින් මම නම් ඇත්තටම රස්නේ කාලෙදි තමයි මේ පොලේ ලස්සනටම රසටම පළතුරු දකින්නේ. මොකද එක එක පාටවල් වලින් එක එක රසවලට එක එක පළතුරු රස්නේ කාලෙදි ඕන තරම්. හැබැයි ඉතින් සීත කාලෙදි තියෙන පළතුරු ප්‍රමාණය මම හිතන්නේ ටිකක් අඩුයි කියලා මට හිතෙනවා. ඉතින් ඒ වුණත් මෙහෙම දකිද්දි නම් හරිම ආසයි හැම පළතුරක්ම අරගෙන යන්න. හැබැයි ඉතින් අපේ ගෙදර පළතුරු කන්න හොරු ඉන්න නිසා බොහොම අඩු පළතුරු ප්‍රමාණයක් තමයි අපි නම් අරගෙන යන්නේ පොළට ආවත්. ඔන්න මෙතනක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවනේ චුටි නාරන් තියෙනවා, කෙසෙල් තියෙනවා, තක්කලි, අල ලුණු, එළවලු ಜಾති ගොඩාක් තියෙනවා. මේ කැරටොත් හැම තැනකම චුටි පැකට් එකක් කිලෝ එකක් යුරෝ එකක් තමයි වෙන්නේ. ඔයගොල්ලන්ට පේනව නේද මේ තරාදිය උඩ තියෙන කෙසෙල් ඇවරිය? බලන්න බර කිරෙන තරාදිය. ඉතින් ඒගොල්ලන් බොහොම ලස්සනට මේ හැම දෙයක්ම ඉදිරිපත් කරලා තියෙනවා ඇසට ප්‍රිය විදිහට.
ඉතින් අද ඇත්තටම කිව්වොත් පොළ ඇතුලේ ලොකු සෙනගකුත් ලොකු එළවලු පළතුරු මාළු ප්‍රමාණයකුත් නැති තරම්. හැබැයි ඉතින් ඒ තියෙන ටික අපිට නම් ඉහිටත් උඩින්. ඒ වුණත් මේ පොළේ මම ගොඩක් ඇවිල්ලා තියෙන කෙනෙක් විදිහට අද සමස්තයක් විදිහට සෙනගත් අඩුයි. එළවලු මාළු පළතුරු ප්‍රමාණයත් බොහොම අඩුයි. ඉතින් ඒ වුණත් අපි අපිට අවශ්‍ය දේවල් මේ පොළ ඇතුලේදී බොහොම සීරුවට එකතු කරගත්තා. ඔන්න ඉතින් ඔයගලන්ට තවත් පේනවා ලස්සන පළතුරු ටිකක්. ඉතින් ඇත්තටම ඒවා මේ රූපරාමයෙන් පේනවා වගේම හරිම ලස්සනයි හරිම නැවුම්. ඉතින් හරිම ගාණෙන් අඩුයි කිව්වොත් මම හරි මොකද මම මේ ඔන්න බලන්නකෝ ඊට කලින් මේ අලිගැට peer ඒ අලිගැට peerත් බොහොම හොඳට තිබුණා. ඔන්න ඉතින් අපේ රටේ දැන් ගොඩක් කට්ටිය කිරිකොස් නැතුව හොයනවනේ කිරිකොස් වලට විසඳුමක් විදිහට ෆිනොක්කිත් තිබුණා. බලන්න මේ ලොකු දෙහි මේවට කියන්නේ ඡේද්‍රෝද කොහෙද කියලා මම වැරදි නම් මට සමා වෙන්න. ඉතින් ඒව හරි රසයි මේ ඒකේ පොත් ඇරලා කනකොට හරිම රසයි පැණි රසක් තියෙන දෙහි ටිකක්. ඔන්න ඕගොල්ලන්ට පේනවා නේද අපේ රටේ ගස් ලැබුත් මේ කඩේ තියෙනවා විකුණන්න. බලන්න මේ හැම එකක්ම බොහොම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. ඔන්න ඉතින් මේ පළතුරු වලින් ජූස් එකක් බොන්න ආස කෙනෙක්ට යූරෝ එකට පළතුරු බීම වීදුරුවකුත් මේ කඩෙන් ගන්න පුළුවන්. ඔන්න කරචෝෆි මම නම් හරිම ආසයි. මේවා තාම ඒ චූටි කඩේට දාලා නැහැ. කඩේට දාන්න සූදානම් කරපු චූටි කරත්තයක්. ඉතින් මට හිතුණා ඒකත් ඕගොල්ලන් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඔන්න රතු පාටටම තක්කලි තියෙනවා. මෙතන තක්කලි කිලෝ එකක් යුරෝ 1.50යි. හැබැයි ඉතින් මෙතන එක එක ගණන් වලට එක එක හැඩයෙන් එක එක විදිහේ තක්කලි තියෙනවා. මෙතන තියෙන තක්කලි කිලෝ එකක් යුරෝ 3යි. ඉතින් ඒත් එක්කම යුරෝ එකටත් තක්කලි ඕන තරම් මේ පොළ ඇතුලේ අපිට ගන්න පුළුවන් වුණා. බලන්නකෝ අර තිබිච්ච වම්බොටු ගෙඩි ටික. මේ තියෙන්නේ බොහොම අඩුවට මේ තක්කලි කිලෝ එකක් යුරෝ 1.50යි. ඒත් එක්කම මෙතන තියෙන තක්කලිත් කිලෝ එක යූරෝ 2යි. ඔව් එහෙම තමයි මෙතන කඩේ එක එක විදිහට සටහන් වෙලා තිබුණේ. තව තියෙනවා ඔයගලන්ට පේනවනේ අල කිලෝ එකක්ම යූරෝ 1යි. ඒත් එක්කම තව ඉස්සරහට ඔයගලන්ට පෙනෙයි මොනවාද ලූණු තියෙනවා. මේ ලූණු කිලෝ එක යූරෝ 3යි. ඒ ලූණු වල විශේෂත්වය තමයි කලබ්‍රියා කියන නගරේ තමයි ඒ ලූණු විශේෂය හැදෙන්නේ. ඔන්න වම්බුටුත් කිලෝ එක යූරෝ 3යි. බලන්නකෝ ඒක දිස්න ගහ තියෙන ලස්සන හරිම නැවුම තියෙනවා නේද? ඇත්තටම ඔව්. මෙන්න බෙල් පෙපර් තියෙනවා. එතනත් කිලෝ එක යූරෝ 3.50ක් තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒත් එක්කම මෙතන මේ පෙන්නන ලූණු කිලෝ එක යූරෝ 1යි. අර ඉස්සෙල්ලා පෙන්නපු කලබ්‍රියා වල ලූණු නම් කිලෝ එක යූරෝ 3ක් වුණා. ඔන්න ඉතින් අපිට බතරත් ඕන නම් මේ කඩෙන්ම ගන්න පුළුවන්. එතන බතල කිලෝ එකක් උනේ යූරෝ 3යි. ඒත් එක්කම සුක්කීනි අපේ ගෙදර නම් බොහොම ආස කෑමක්. එතන සුක්කීනි කිලෝ එකකුත් යූරෝ 3ක් තමයි උනේ. ඊට එහා පැත්තේ ඔයගලන්ට පේනවා ඇති බොහොම දිග මාළු මිරිස් වගේ සැර මිරිස් జాතියක් තියෙනවා. ඉතින් ඒකත් ඒ මිරිසුත් කිලෝ එක යූරෝ 3.50ක් තමයි උනේ. ඔව් ඒවා තමයි මේ කඩේ ඇතුලේ තිබුණේ. ඉතින් අපිට අවශ්‍ය දේවල් මේ කඩේනොත් එකතු කරගත්තා. ඉතින් පොලේ යනවා නම් වෙලාව තියෙනවා නම් ඕන තරම් බඩු නම් අරගෙන එන්න පුළුවන්. ඔන්න ඉතින් මේ කඩේ තවත් ධාන්‍ය වර්ගත් බොහොම පිරිසිදුවට පැකට් කරලා තිබුණා. මෙතන පරිප්පුත් තිබුණා. ඔන්න මම ආසම අල జాතියක් තියෙනවා. මේක හරි චූටි අල එකක්. එතන කිලෝ එකම යූරෝ 1යි. හැබැයි ඉතින් ඒ අල කිරි හොද්දක් හදලා කන්න නම් මාර පෙරේතයි. මම හැමදාම පොලට ආවොත් එතනින් අල ගන්නවමයි. අන්න මෙතන බෙල් පෙපර් කිලෝ එක යූරෝ 2යි. එතන යූරෝ 1කම පොඩි අඩුවීමක් තියෙනවා. මේ රටේ අයත් කරවල කනවා. ඔන්න ඉතින් කරවල జాතියකුත් තිබුණා මෙතන. ඔන්න තියෙනවා තව රටේ ඉඳී මුද්දරස් පලං ඒ වගේම තව ඔලිව් වැට ඒ වගේ ಜಾති තමයි ඒ කඩේ තිබුණේ.
මම ඔයගොල්ලන්ට කිව්වනේ යුරෝ එකටත් තක්කලි තියෙනවා කියලා. ඔන්න ඉතින් ඔය පෙන්නන බාස්කට් එකක්ම තක්කලි බාස්කට් එකක් යුරෝ එකක් තමයි මේ කඩේ උනේ. ඉතින් ඊට එහා පැත්තේ තියෙන තක්කලිත් කිලෝ එකම අර කොළ පාටට පේන තක්කලි කිලෝ එකක්ම 775ක් තමයි මේ කඩේ සටහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ තක්කලි වල එක එක නම් වලින් එක එක හැඩයන්ගෙන් තියෙන්නේ එක එක රසත් ඒ වගේ වෙනස්. එකිනෙකට වෙනස් ඇත්තම රසයෙන් ගත්තොත්. ඒ කියන්නේ දිග තක්කලි එක රසක්, රවුම් තක්කලි එක රසක්, ඔය සලාද තක්කලි වෙනම රසක්. ඉතින් එක එක රස වලින් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අර දිග ලූණු එකක් මෙතන තියෙනවා. හැබැයි ඉතින් මේ ලූණු මේ දිග ලූණු එක ටිකක් සැරයි. හැබැයි ඉතින් හරිම රසයි අපේ කෑමකට දාලා කද්දි පුදුමාකාර රසක් තියෙන්නේ. ඔන්න ඉතින් සුදු ලූණු මේ චූටි බාස්කට් එකක්ම යුරෝ 1.50ක් තමයි වෙන්නේ. ඒත් එක්කම ලූණු ගස් ටිකක් තියෙනවා. ලූණු කොළ ගන්නව නම් මෙතනින් ගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි. අපේ පුතා නම් මේවා දැක්කහම අනේ මට කියලා ඉල්ලනවා. හැබැයි ඉතින් ගෙදර ආවහම කටේවත් තියන්නේ මට තමයි ඉතින් ඒවත් මගේ ගිනුමට තමයි ඒවා බැර වෙන්නේ. ඔන්න බොහොම ලස්සනට තියෙනවා. අලිගැට peer මෙතන අලිගැට peer නම් ටිකක් ගණන්. හැබැයි ඒ ගෙඩිවල බලන්න ප්‍රමාණය ටිකක් ලොකුයි. ගෙඩි තුවාල වෙලාවත් මොකුත් නැහැ. හැබැයි එක ගෙඩියක් යුරෝ එකක් තමයි වෙන්නේ. හැබැයි මම එක තැනක දැක්කා. දැන් ඕගොල්ලන්ටත් ඉස්සරහට පෙනේ කිලෝ එකක්ම යුරෝ 3ක් වෙච්ච එක තැනක් තිබුණා මේ පොළ ඇතුලේ. හැබැයි මේ කඩේ එක අලිගැට peer ගෙඩියක් යුරෝ එකක් වුණා. ඔන්න ඉතින් හතු තියෙනවා බිම්මල්. මෙතන හතු කිලෝ එකක්ම යුරෝ 3ක් තමයි උනේ. කතානියා මේ පොළ ඇතුලේ බංග්ලාදේශ කඩවල් කීපයක්ම තියෙනවා. ඉතින් මේත් එක බංග්ලාදේශ කඩයක්. ඉතින් මේ වගේ කඩවල අපිට අපේ රසට හුරු එළවලු පළතුරු ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවනේ ඔන්න අර ලොකු වම්බොටු වලට වැඩි අපේ රටට හුරු වම්බොටු එතන තිබුණා. ඒත් එක්කම මඤ්ඤොක්කා, රාබු, රතුවල, තව මොනවාද? මුරුංගා ඒ වගේ જાතිත් මේ බංග්ලාදේශ කඩවලින් අපිට ගන්න පුළුවන්. මම කියන්නේ මේ කතානියා පොලේ එළවලු මාළු පළතුරු විතරක් නෙමේ පැණි රස කෑම ඇඳුම් ගෙදරකට අවශ්‍ය සියලුම බඩුත් තියෙනවා කියලා. ඉතින් හැමෝම Tamanට අවශ්‍ය කරන කඩේ ළඟ නැවතිලා අවශ්‍ය බඩුව බොහොම ඉක්මනින් ගන්නවා. ඉතින් අද ටිකක් නම් මම අර කලින් කිව්වා වගේ සෙනගත් අඩුයි. ඔන්න ඉතින් අපේ රටේ මඤ්ඤොක්කා ටිකකුත් මෙන්න මේ බංග්ලාදේශ කඩේ ඇතුලේ තිබුණා. බතල තියෙනවා, තව කැකිරි තියෙනවා, අලු කෙසෙල් තියෙනවා, තව කරවිල තිබුණා මේ කඩේ. චූටිම චූටි සැර මිරිස් జాතියක් තියෙනවා. ඒත් එකම රතුවල. ඉතින් ඕව තමයි අපේ රසට හුරු එළවලු විදිහට මම බංග්ලාදේශ කඩවල් ඇතුළතදී දැක්කේ. ඔන්න ඉතින් මෙන්න මේ තියෙන චූටි කඩේත් මේ තියෙන එළවලු ප්‍රමාණයම හැම එකක්ම යුරෝ එකක් තමයි වෙන්නේ. නෑ මට සමා වෙන්න. යුරෝ 2ක් තමයි ඒ චූටි වට්ටියකින් එකක් වෙන්නේ. ඒත් එක්කම මෙතන තියෙන ගෝවා ගෙඩියක් නා යුරෝ 1.50ක් කියලා තමයි ඒගොල්ලන් සටහන් කරලා තියෙන්නේ. Na vaschetta, Drugliela, signore, vuole lì, oh, forza, Ruiano, una vaschetta. Una vaschetta, Ruiano, di franco, forza. Gigi, vieni. Una cesta, Ruiano, di franco, Ruiano, forza. Che bella fragola abbiamo, io fragola. Mandare, viene fragola abbiamo, fragola. Ciao signora, prego. Aglio, siedo nel cadotto. Ci vuole siedo. Prego. Ciao signora, prego. Ci vuole siedo, cadotto.
Tony sono con cara cosa me. Tony ci vuole l'aglio, chef. È un euro? එකක් අරන් කන්න. අතන දෙන්න. Dici grazie Caio? Grazie. මම ඔයගොල්ලන්ට කලින් කිව්වනේ මේ පොළ ඇතුලේ අලිගැට peer විකුණන තවත් තැනක් තියෙනවා කියලා. මේ චූටි අලිගැට peer ගෙඩි කිලෝ එක යූරෝ 3ක්. හැබැයි ඉතින් අර ගෙඩි තරම් දිස්නග ගහනන් තිබුණ නැහැ. ඔන්න ඉතින් මේ තියෙන්නේ ධාන්‍ය වර්ග විකුණන කඩයක්. ඔන්න ඉතින් මම ඔයගොල්ලන්ව දැන් එක්කන් යන්නේ මේ පොළ ඇතුලේ මාළු තියෙන පැත්තට. අද නම් ඇත්තට මම කලින් කිව්වා වගේම සමස්තයක් විදිහට මාළුත් ගොඩාක් අඩුයි. ඒ කියන්නේ වෙනදට මේ පොලේ මාළු නම් ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඔන්න අපිට ඉතින් හොඳ තොන්නෙක් හම්බ වුණා. ඉතින් එතන තොන්න කිලෝ එකත් යූරෝ 8ක් තමයි උනේ. බලන්නකෝ තියෙන මාළු ප්‍රමාණයනොත් බොහොම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඔන්න මස්කොලේනිත් තියෙනවා කිලෝ එක යූරෝ 8ක් වෙලා තියෙනවා. මාළු කෝරියාවත් මෙතනින් කපාගෙනම තමයි ගෙදරට අරන් යන්නේ. මොකද එතකොට මට වැඩි ටිකක් ලේසි නිසා. ඉතින් මේ මාළු කෝරියා කපන කොටත් ඒ මාළු වල නැවුම් බව අපිට දැක්කා. මොකද අයිස් මාළු නන් නෙමේ. සිසිලි දූපතේ අපි ඉන්නේ මුහුදින් වට වෙලා ඉතින් මාළු වල ඉන්න කිසිම අඩුවක් නැහැ. මාළු තියෙන කාලෙට ගාණත් අඩුයි. මාළු වල නැවුම් බවත් ඒ විදිහටම තියෙනවා. ඉතින් අපිට අයිස් මාළු කන්න ඕන නැති තරම් ඇත්තටම මේ පොළට එනවා නම් ඔයගලන්ට පේනවනේ මේ මාළුවා බොහොම නැවුම්. ඉතින් එයාවත් කපාගෙන අපි මෙතනින් තව ඉස්සු ටිකකුයි දළු ටිකකුයිත් ගත්තා. හැබැයි ඉතින් වෙනදා වගේ ලොකු එක එක සයිස් වලින් නම් හිටියේ නෑ. එකම සයිස් එකෙන් තමයි මෙතන ඉස්සු දැල්ලොත් හිටියේ. කවුද අකමැති අඹ වලට නේද? මෙතන තිබිච්ච අඹ ගෙඩියක් යූරෝ 1ක්. හැබැයි ඉතින් මේ අඹ නම් පුදුම රසක් තියෙන්නේ. කිසිම අව රසක් නැහැ. ඔන්න ඉතින් තවත් මෙතන අලිගැට peerත් බොහොම ලස්සනට තියෙනවා. මේකත් බංග්ලාදේශ් කඩයක්. හැබැයි ඉතින් මෙතන තිබිච්ච අඹ ගැන නම් කතා දෙකක් නැහැ. පුදුමාකාර රසක් තියෙනවා. මොකද එතනින් අපි අඹ අරගෙන කාපු නිසා අපි ඒක දන්නවා. ඔන්න අපි ගත්තු මාළු කඩෙන් ඉසොයි දැල්ලොයි අර තොන්නවයි අරගෙන අපි තව ටිකක් ඉස්සරහට ගියා. බලන්නකෝ ඉස්සරහට ගියා නෙමෙයි එතනම හිටියා අපි. බලන්නකෝ මේ වෙරද මහත්තයා කරන්න සැරසෙන දේ ඔයගලන්ට තේරෙනවද කියලා බලන්න. ඔතන ඉන්නවා චූටි ඉස්සෝ జాතියක්. එතන චූටි ඉස්සෝ කිලෝ එක යූරෝ 14ක්. ලොකු ඉස්සෝ කිලෝ එක උනේ යූරෝ මට මතක විදිහට 8ක් හෝ 10ක්. ඉතින් එතන තිබිච්ච මේ තියෙන්නේ මෙතන ඉස්සෝ කිලෝ එක යූරෝ 8ක්. හැබැයි ඉතින් අර ඉස්සෙල්ලා පෙන්නපු රතුපාල චූටි ඉස්සා කිලෝ එක යූරෝ 14ක්. ඉතින් බලන්නකො මේ කෙනා මොකද්ද මේ කරන්න කියලා. Fratello, 10 euro lascia? Fabio, Tu mangiare tu o io? No, tu. Io? Io no. È buono, giusto? මන් දන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි වුණාද කියලා. අර මං කලින් කිව්වනේ මෙතන ඉන්නවා ඉස්සෝ කිලෝ එක යූරෝ 14ට කියලා. ඒ යූරෝ 14ට තිබිච්ච චූටි ඉස්සව මේ වෙනද මහත්තයා දෙකට කඩාගෙන කෑවා. මට නම් හිතා ගන්නත් බැරි වුණා. ඒක ඒ තරම් නැවුම් කියලා තමයි එයා කියන්නේ. ඉතින් බලන්නකෝ හැබැයි ඉතින් මට නම් ඒ දේ කරන්න බෑ. ඒ වුණත් ඒගොල්ලන්ගේ ව්‍යාපාරික ඥාණය ව්‍යාපාරික දැනුම බලන්න. ඉතින් ඒ මිනිස්සුන්ට පේන්නේ ඒගොල්ලන් ඒකේ නැවුම් බව පේන්න කඩලා කාලත් පෙන්නනවා. Sì, olio, metti quell'olio, limone, lasci 10 minuti che si cucina con il limone. Era 10 euro. Thank you. Grazie a te. Buona, vedi che ti ha fatto vedere.
ඔන්න ඉතින් පැණි රසට ආස කෙනෙක්ට මේ කඩේ තිබුණ එක එක විදිහේ එක එක රසවල් වලින් එක එක හැඩවලට පැණි රස කෑම ඕන තරම්. හැබැයි ඉතින් අපේ මහත්තයා නම් මට පැණි රස කන්න දෙන්නෙත් නෑ. බොහොම සීමා කරනවා. ඉතින් අනේ මම හොල්ල මේ කඩේ ළඟින් බොහොම අමාරුවෙන් S2 අරගෙන තව තැනකට ගියා. බලමුකෝ තව මොනවාද මට ඔයගොල්ලන් එක්ක බෙදා ගන්න තියෙන්නේ කියලා මේ පොළ ඇතුලේ. ආසයිද වෙරළු අච්චාරු කන්න. යමු වෙරළු අච්චාරු තියෙන කඩේකට. බලන්නකෝ ඔයගොල්ලන්ට මොන විදිහේ මොන පාටේ වෙරළු අච්චාරු වලටද කැමති කියලා. මේ තියෙන්නේ ඔලිව් අච්චාරු. ඉතින් මේ රටේ ඔලිව් වලට තියෙන ප්‍රධානම තැනක්නේ. ඉතින් ඔලිව් අච්චාරු විදිහට විකුණන කඩවල් දෙක තුනක්ම මේ පොළ ඇතුලේ තිබුණා. හැබැයි ඉතින් ඇසට මාර ප්‍රියයි. බලන්නේ ඔලිව් ගෙඩි වල ප්‍රමාණ. ඉතින් ඒ වගේ ප්‍රමාණය, හැඩය, වර්ණය එකිනෙකට වෙනස්. ඉතින් එක එක රසට තමයි ඒගොල්ලන් ඒ අච්චාරු එක එක රසවලට හදලා තිබ්බේ. ඉතින් ඒවටත් ලොකු සෙනගක් එකතු වෙලා හිටියා. ඉතින් ඒ කඩත් දැක්කහම ඇත්තටම ඇසට හරිම ප්‍රියයි. මට නම් වෙරළු අච්චාරුම තමයි මතක් වෙන්නේ ඒ ඔලිව් ගෙඩි වල ප්‍රමාණ පාටවල් දකින්නකොට. ඔයගොල්ලන්ටත් එහෙම හිතිලා ඇති මේ වීඩියෝ එක බලනකොට. පොලේ ඇවිදලා අපිටත් ටිකක් මහන්සි. එතන තිබිච්ච කඩේකින් අපි 4 දෙනාම චූටි කෑමක් බඩට දාගත්තා. ඉතින් ඊට පස්සේ ගෙදරට යන්න තමයි අපි මේ පටන් ගන්නෙ. ඉතින් ඔන්න මම ඔයගොල්ලන්ව බොහොම අඩුවට ලාභෙට නැවුම්ම එළවලු මාළු පළතුරු තියෙන අපේ කතානියා පොළ වටේ රවුමක් එක්කන් ගියා. ඉතින් අමතක නොකර Seno with Family YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද ලස්සන වීඩියෝ ඉස්සරහට එනවා ගොඩක් ඕගොල්ලන්ට බලන්න. ඉතින් මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. ඉතින් ඕගොල්ලන් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.